27 අවසානයේ වැඩි ව්‍යාපෘති ප්‍රමාණයක් 2028 අවසන් වෙනකොට මුළුමනින්ම වගේ ඒ අඩක් නිම කළ අසම්පූර්ණ ව්‍යාපෘති සියල්ල අවසන් කරනවා. ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ රාජකාරීද අද පෙරළුවේ ආරම්භ කෙරේ. එහිදී ඇමතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍යයට කුමන අභියෝග පැමිණියද සියලු බාධක මැඩගනිමින් රට දියුණුව කරා රැගෙන යන බවයි. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ජාතියක් ලෙස එක්ව නැගී සිටියහොත් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි බවයි. පරිසර අමාත්‍යාංශයේ රාජකාරිය ආරම්භ කරුණේ ඇමති වෛද්‍ය ධම්මික පටනගි මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අමාත්‍යවරයා අතින් පැලයක් රෝපණය කිරීමද සිදු විය. 2020 වසරේ දිනදර්ශනය හා සභා සංග්‍රහයේ මුද්‍රණ පිටපතක් අමාත්‍යවරයා වෙත පැමිණීමක් සිදු විය. ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ රාජකාරිය ආරම්භ විය. මල්ලි එන්න එකක් නැති දෙන්න නගොල්ලේ දාරි කොට නම් කියලාක් කරන්නේ මලගේද කොල්ලී නිවාස අහිමි යෝජනාවට නව නිවාස ඉදිකිරීමේ වැඩ පිළිවෙල විධිමත්ව ක්‍රියාවට නම් වන බවයි. තවත් නිවාස ව්‍යාපෘති කිහිපයක්ම ඇමතිවරයා කීය. ආදරෙ හිටියේ සම්පූර්ණ රට සංවර්ධනය කිරීමට අධිෂ්ඨානශීලීව සියලු දෙනා නැගී සිටීමේ අවශ්‍යතාවය යෝජනාවල තිබෙනවා. ඔය යන්න දෙන්න. ඔක මලගේ රටම එකට ජාතික මෙහෙයුම දිවෙන්න පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කරයි. ඊයේ දිනේ තුල ක්‍රියාත්මක කරන වැටලීම් 618කදී සැකසම්බන්ධ 617 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අයට සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කෙරෙනවා. රීතියකින් ශ්‍රී ලංකා මුදලට තවත් පරිත්‍යාග හිමි වූ බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කරයි. London Airport Lodge and Farm සහ කොළඹ සිදුවිදුහලේ අනුතුන අපි කණ්ඩායම සිය මූල්‍ය පරිත්‍යාග ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමත්තුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝසි මහතා වෙත ලබා දීම පසුගිය දිනක ඔන්න දරවලත් ඇවිල්ලා ප්‍රසිද්ධ නම් ඇහුවා. මේ අතර විදේශ රටවල් 22ක් සහ ආහාර වැඩසටහන යටතේ ලබා දුන් මානුෂීය මල්ට කොල්ලේ සිදු කරන බව ඉස්සරහින් ඕනනම් ඕනේ බලන්නේ කන්නේ බලන්නේ බලන්නේ දරුවන්ට දේශීය පොඩි බැට් දීමට අමාත්‍යාංශය හා කර්මාන්තාමාත්‍යාංශය අතර දරුවන් 250ට අඩු පාසල් ඉලක්ක කරගෙන මල්ලි මලකට වත් වැරදි නැහැ. දරුවන්ට මලගෙද කියන්නේ කණෙහි කට්ටිය අගමැති ආචාර්ය අරණ්‍යමර සූර්යා ඇමති ශ්‍රී නන්දිනී මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා. හුස්මට හුස්මක් නැමැති ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් අධ්‍යයනයක් ලබන තුන්වෙනිදා කොළඹදී පැවැත්වේ. සමස්ත ලංකාව වකුගඩු රෝගීන්ගේ සංගමයේ ඊට මුල් වෙයි. ව්‍යාපාරික ඩග්ලස් සිරිසේන මහතා විසින් එම සංගමයට රුපියල් ලක්ෂ 100ක් පරිත්‍යාග කිරීම එදින සිදු කෙරේ. ඊළඟට ප්‍රමුඛ පුවත. ඔබට ගෙනෙන්නේ සෝම බුදුරජාණන් සිටින බෙදමාත්‍ය සිද්ධාලේ. බංගලාදේශයේ පළමු අග්‍රාමාත්‍යවරිය වන අභාව ප්‍රාප්ත හිටපු අගමැතිනි බෙගම් කලිදාශා මහත්මියගේ වියව සම්බන්ධයෙන් ඇමති විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පළ කළා. එරට දතාහිදී ශෝක පොතෙහිද හේරත් මහතා සම්පූර්ණයේ ශ්‍යා මහත්මියට උපහාර දැක්වීමෙන් අනතුරුව. මේ අතර බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ වැඩබලන සභාපති තාරික් රත්නා මහතා සහ ඇමති විජිත හේරත් මහතා අතර හමුවක්ද පැවති බව විදේශ කටයුතු විදේශ රැකියාව හා සංචාරක අමාත්‍යාංශය පවසයි. හේරත් මහතා බංගලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මොහමඩ් යුනස් මහතාද අද දිනේ හමුවීමට නියමිතව තිබූ බව අමාත්‍යාංශය සඳහන් කරයි. විශ්වවිද්‍යාලයේ සුපිරිවෙකින් අන්තාලයේ ෆ්ලෝරෙන්ස් හා සමාන රටවල් සැලසුම් බව සාකච්ඡා කරනවා.